විරාමයෙන් පසුව අපි යලිත් මුණ ගැහෙන්නේ සංග්‍රාමයේ සජීවී දේශපාලන සාකච්ඡා මණ්ඩපයත් සමග අපි සංවාදාත්මක වටේටයි ප්‍රවේශය ලබන්නේ. අරුන්දික තුනන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් ඔබතුමා කිව්වා මේ ජනතාවට පොරොන්දු දුන්න හැබැයි ජනතාව මොකද්ද මේ කරගත්තු වෙනස කියලා අපේක්ෂාවෙන් ඉන්න කියලා. නමුත් ආණ්ඩුව පාර්ශවයෙන් කියන්නේ මේ යුද්ධය වවාගෙන ඡන්දය කරන ක්‍රමය දැන් අවසන්. යුද්ධය සුද්ධයක් බවට පත් කරගෙනයි කාලයක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටි. නමුත් 8 වෙනි දැන් පස්සේ තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙලා තියෙන කියලා මේ තත්ත්වය තුල ඔබ ඔය කිව් කාරණා පදනම් කරගෙන 17 වෙනිදා මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ අපේක්ෂාවක් තියන්න පුළුවන්ද? විශේෂයෙන්ම කියන්න ඕන ධම්මික අපේ සන්නස්කල මහත්තයා සංවිධායක ධූරයේ දරන්නේ රත්මලාන මැතිවරණ කොට්ටාසේ. රත්මලාන මැතිවරණ කොට්ටාසේ තමයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නායකයෙක් වෙන ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා සංවිධායක ධූරය දැරුවේ. අපේ පැත්තෙන් සංවිධායක ධූරය දැරුවේ සී.වී. ගුණරත්න මැතිතුමා. සෑහෙන කාලයක්. අපිට මතකයි විශේෂයෙන්ම ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා ඝාතනය වෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ කිරුළපනේ මැතිවරණ වේදිකාවේ. ඊළඟට සී.වී. ගුණරත්න මහත්මයා ඝාතනය වෙනවා LTT මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බෝම්බයකට අහුවෙලා විශේෂයෙන්ම ගල්කිස්සේ. එතකොට දැන් මම කියන්නේ දැන් නමුන්නාන්සලා අද අපි මේ කාලය ගැන කතා කරද්දී දැන් මම කිව්වනේ නිදහස ලැබුණයි කියලා. දැන් මේ නිදහස දෙපැත්තෙන්ම ලැබිලා තියෙනවා. එක පැත්තකින් තමයි රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වුණා එක පැත්තකින්. 60000ක් තරුණ පිරිස තමන්ගේ ජීවිත වලට වන්දි ගෙව්වා ඒ පහුගිය විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ පාලන කාලයේදී. ඊළඟට ගත්තාම විශේෂයෙන්ම යුද්ධය නිසා මේ රටේ මම කිව්වා වගේ ලේ ගංගාවක් කඳුළු ගංගාවක් ගලාගෙන ගිය කාලයක්. සී.වී. ගුණරත්න මැතිතුමා වගේ අය රත්මලාන ආසනේ සම්පූර්ණයෙන්ම ඒ වටිනා මිනිස්සු තමන්ගේ ජීවිතේ පූජා කළා. ඒකට දැන් අපි කිව්වහම මේක දැන් නමුන්නාන්සලා මේක දැන් මේකේ අපි ගෞරවය මේකේ අන්තිම සොල්දාදුවගේ ඉඳලා ඉහළම හමුදා නිලධාරියා දක්වා යුද හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, පොලිස්පති, සිවිල් ආරක්ෂක සේවයේ සියලු දෙනාට යන්න ඕනේ. ඒක හරි. ඒ වගේම තමයි රාජ්‍යාංශයේ පැත්තෙන් ගත්තාම රාජ්‍ය ආරක්ෂක ලේකම් ඒ වගේ ඉඳලා මේ කලාපවල හිටපු දිසාපතිවරු හැම කෙනාම මේ යුද්ධයට දායක වුණා. සිවිල් ජනතාව හැම කෙනාම මේ රටේ සියලුම පොදු මහ ජනතාව ඊළඟට මේ මාතෘ භූමිය වෙනුවෙන් දැන් මේ බෝම්බට අහුවෙච්ච අය ඊළඟ යුද්ධ කරපු අය මේ හැම කෙනාම දායක වුණා. හැබැයි මම එක උදාහරණයක් ගන්නවා. සන්නස්කල මහත්තයාට මතක නම් මේ රටේ මේ යුද්ධය හොඳටම යන අවස්ථාවේදී ලෝකේ ප්‍රධාන රටවල් දෙක නායකයෝ තමන්ගේ විදේශ කටයුතු ඇමතිවරු දෙන්නා යවනවා ලංකාවට ධම්මික. එක්කෙනෙක් අපි කියන්නේ මහා බ්‍රිතාන්‍ය කිව්වම දැවැන්ත අධිරාජ්‍යයක් තාමත් දැවැන්ත බලයක් තියෙන ප්‍රධාන රටවල් පහෙන් එකක්. ඊළඟට ප්‍රංශය ගත්තාම හොඳම ගුවන් හමුදාව තියෙන තාම මේ රටවල් දෙකේම විදේශ කටයුතු ඇමතිවරු දෙන්න ලංකාවට ඇවිල්ලා ඒ විදේශ කටයුතු දෙන්නව අඩු ගානේ මේ කටුනායක ගුවන්තොටුපළේදී පිළි අරගෙන කොළඹ ලොකු හෝටලයකට ගෙනල්ලා නැත්තම් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළා නෙමෙයි. ඒවකට ජනාධිපතිතුමා දැනගත්ත පණිවිඩය මොකද්ද කියලා. ඇඹිලි පිටියට ගෙන්නලා අර චන්ද්‍රිකා වැව ළඟ සාමාන්‍ය පුඩු දෙකක් තියලා එතන වාඩි කරවලා ආවේ මොකද්ද පණිවිඩය මේකට නම් මම මේ යුද්ධය නවත්තන්න කිසිසේත්ම සූදානම් නැහැ. එහෙම ඍජු නායකත්වයක් අපි ඒකයි ඒ ගරුත්වය මහින්ද රාජපක්ෂ මහත්තයාට දෙන්න ඕන. අපි දැන් අද කතා කරනවා මේ රට එක්සේසත් කරගත්ත රජවරු ගැන, දුටුගැමුණු රජවරු ගැන කතා කරනවා. ඒ වගේ රජවරු ගැන කතා කරනවා අපි. මහා විජයබාහු රජවරු ගැන කතා කරනවා. හැබැයි අද අපි මෙහෙම නායකත්වයක් දුන්න කෙනෙක් ලෝකයේ අංක 1 මිනිමරු ත්‍රස්තවාදී සංවිධානය LTT ත්‍රස්තවාදී සංවිධානය මරාගෙන මැරෙන බෝම්බකරුවන් වැඩියෙන්ම ලෝකෙට ඒ කාලෙදී දුන්න ත්‍රස්තවාදී සංවිධානය මම හිතන්නේ ලෝකේ බලවත්ම ව්‍යාප්තියක් තිබිච්ච ත්‍රස්තවාදී සංවිධානය. මේ ත්‍රස්තවාදී සංවිධානයට හිස නමන්න නැතුව ලෝකේ කිසිම රටකට හිස නමන්න නැතුව යුද්ධය නවත්තන්න කියද්දි නවත්තන්න නැතුව මේ නායකයා ගත්ත මේකට ඇයි මේ ගෞරවය දෙන්න අකමැති? මම කියන්නේ අද සන්නස්කල මහත්තයා අද තමුන්නාන්සේ කොළඹ දිස්ත්‍රික්කයේ අද මේ දේශපාලනය කරනවා. නිදාසේ සැරිසරනවා. මේ අනුරාධපුරයේ අපේ හරිසන් මන්ත්‍රීතුමා මම පුත්තලමේ
අපි සියලු දෙනාම අද අනුරාධපුරයේ මතකයි අර මන්දුර ගුණවර්ධන අමතුමා කිව්වා වගේ අනුරාධපුරයේ ජයසිරිමා බෝධියට මේ වඳින්න ගිය යුද්ධ කරන්න ගිය අම්මලා නෙමෙයිනේ මැරුණේ. වඳින්න ගිය අම්මලා මැරුණේ. අපි අවුරුදු ගණනාවක් කතෝලික ජනතාව මඩුපල්ලියට යා ගන්න බැරුව හිටියා. අපිට අනුරාධපුරයෙන් එහාට යා ගන්න බෑ. හැබැයි මෙහෙම රටක් අවුරුදු 30ක් තිස්සේ අපේම රටේ අපි වහල්ලු වගේ. අපේම රටේ නිදහසක් නැහැ. මෙහෙම රටක් නිදහස් කරලා දුන්නේ ඇයි ඒක ගැන කියනවට යකමැදි. ඒක මම හිතන්නේ අද අපි දුටුගැමුණු රජුරන් ගැන කතා කරනවා නම් ඉතිහාස පොත්වල එහෙම නැත්නම් ළමයින්ගේ අනාගතයට යනකොටත් අපි ඒක අරගෙන යනවා නම් අපි මම හිතන්නේ පොඩි පැහැදිලි කිරීම. ඔව්. දැන් ඔච්චර යුද්ධය ගැන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා වගේම සරත් පොන්සේකා මැතිතුමත් මේ යුද්ධය වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා. එයාව අත්අඩංගුවට අරන් හිරේ දැම්මේ ඒකේ ප්‍රතිඵලයක් හැටියටද? දැන් තමුන්නාන්සේ දන්නවනේ. දැන් තමුන්නාන්සලා මේ පහුගිය කාලේ මූල්‍ය නෑ මම ඒකට තමයි උත්තර දෙන්නකෝ. තමුන්නාන්ස ආගන්නකෝ. මූල්‍ය වංචා එකකේ කියලා මම අහන ප්‍රශ්න උත්තර දෙන්නකෝ. දෙන්නකෝ. ඔව් කියන්නකෝ. මූල්‍ය වංචා ඒකකේ කියලා එකක් හදාගෙන තමුන්නාන්සලා පහුගිය කාලේ මේ නීතිය සම්පූර්ණයෙන්ම අතර අරගෙන වැඩ කටයුතු කරපු ආකාරයට නෙමෙයි ඒක උනේ. ඒක සිද්ධ වුණේ තමුන්නාන්සේ පොඩ ඉන්නකෝ. මට උත්තර දෙන්නකෝ. ඉතින් උත්තරේ මඟ බලපයින් එපා. අපි මේක අපි වැදගත් විදිහට කරමුකෝ. මේ යුද්ධයේදී එහෙම නැත්නම් සිදුවෙච්ච යම්කිසි අක්‍රමිකතාවයක් උඩ තමයි එතුමාට නඩු දැම්මේ. හැබැයි ඒකෙදි ඒ වගේම තමයි දැන් පළවෙනි කාරණාව තමයි දැන් තමුන්නාන්සලා මෙතන කතා කරා. තමුන්නාන්සලා ඔය සමහරක් මම අහගෙන හිටියා මාධ්‍යවේදියෝ ඝාතනය කරාවා මේවා කියලා. ඉතින් ඇත්තටම ගත්තහම තමුන්නාන්සලා මේ අපි කවුරුත් මේ රටේ ජනතාව දන්නවා මේවල ඇත්ත කතා මොනවද කියලා. හැබැයි ඒක නිසා විශේෂයෙන්ම කියන්න ඕන සරත් පොන්සේකා මහත්තයාගේ කතාවේදී කාටවත් කියන්න බෑ ඒක නීතියට පිටින් ගිහිල්ලා නීති විරෝධීව කරා කියලා කාටවත් කියන්න බෑ. ඒ නීතියේ රාමුව ඇතුලේ තමයි උනේ. දැන් හැබැයි තමුන්නාන්සලා විශේෂයෙන්ම දැන් තමුන්නාන්සලා දැන් ඒක හරි තමුන්නාන්සලා කොමිසමක් පත් කරලා තමුන්නාන්සලා අවුරුදු තමුන්නාන්සලා නායක පොඩ්ඩක් ඉන්නකෝ දින 100ක් දැන් තමුන්නාන්සලා මෙච්චර කාලයක් මාස 8ක් පාලනය කරානේ මන්තුමා නෑ තමුන්නාන්ස පැන නගින්න එපා පැනලා යන්න එපා. ඔව් කියන්න උදේ මගේ කාලේ දෙන්න ඕ නෑ මෙතුමා ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නෙට උත්තර දෙන්න නෑ ඔබතුමා මේක පටල ගන්නවනේ. මං ඇහුවේ පොන්සේකා මහත්තයා කරපු වැරද්ද මොකද්ද? එතුමාව අත්අඩංගුවට ගන්න. හරි කොයි උසාවියෙන්ද එතුමාව අත්අඩංගුවට ගන්න නියෝගයක් දෙලා මාස 8ක් මේ රට පාලනය කරන්නේ දැන්. මාස 8ක් ජනවාරි මාස 8 ඉඳලා. එතකොට තමුන්නාන්සලා ෆොන්සේකා මහත්තයාට කරපු දේ වැරදි නම් තමුන්නාන්සලාට ඒක ඒ වැරද්ද කරේ මහින්ද රාජපක්ෂ මහත්තයා නම් ආණ්ඩුව නම් තමුන්නාන්සලාට අඩුම ගානේ කොමිසමක් දාලා තමුන්නාන්සලා අඩුම ගානේ ඒක සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ උන්නේ අඩුම ගානේ අල්ප මාත්‍රයක දෙයක් කරාද කියලා ගන්නකො. ඒ කොමිසම දාන්න ඕනේ නෑ. ඕවා මොනවද කරේ නෑ. ඔබතුමා මේ ප්‍රශ්නේ පැනලා යන්න ලෑස්ති වෙන්න එපා. කොමිසම නෙමෙයි ඒ මනුස්සයාට නියම ෆීල් මාර්ක් මේක තනතුර දුන්නේ. මොකද්ද කරපු යුතුයකම හැටියට. මොකද්ද දුන්නේ? ඒ මනුස්සයා මේ රට වෙනුවෙන් කරපු යුතුයකම වෙනුවට දුන්නේ. දැන් තමුන්නාන්සලා මොන නීතියක් අනුවද කරේ? හරි තමුන්නාන්සලා මෙහෙමනේ. මේක මේ හරි මට දෙන්නකෝ. බාධා කරන්නේ මට කතා කරන්න දෙන්න. දැන් තමුන්නාන්ස කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා නීති විරෝධී විදියට තමයි ෆොන්සේකා මහත්තයා අත්අඩංගුවට ගත්තේ. එතකොට දැන් තමුන්නාන්සලා ඒක නිවැරදි කරන්නේ. එහෙමනම් මම කියන්නේ මේකේ දෙපැත්තක් තියෙනවානේ. එහෙමනම් තමුන්නාන්සලා මේ වැරද්ද කරපු අයට දඬුවම් දෙන්න ඕන. මේ වැරද්ද කරපු අයගේ වැරද්ද පෙන්වන්න බෑ මහ ජනතාවට. තමුන්නාන්සලා ඒක ගැන මම කියන අල්ප මාත්‍රක දෙයක්වත් කරේ නැහැ. තමුන්නාන්සලා බොරුවට ෆොන්සේකා මහත්තයාට අර මිනිස්සුන්ට පෙන්න කොළ කෑල්ලක් දුන්නා. තමුන්නාන්සලා ඔය මාෂල් තනතුරු දෙන්නේ තමුන්නාන්සේ දන්නවනේ මෙහෙම නෙමෙයි. ඔය මාෂල් තනතුරු කියන එක ඇති වෙන්නේ මමත් හමුදාව හිටපු කෙනෙක් ඉන්නේ. මමත් ගුවන් හමුදාව හිටපු කෙනෙක් ඉන්නේ. හැබැයි මේ මාෂල් තනතුරු දෙන්නේ ওই විදිහට නෙමෙයි. ඕවා දෙවන ලෝක යුද්ධ කාලෙදී. දෙවන ලෝක යුද්ධ කාලෙදී මේ ඔය තනතුරේ හරි නිර්වචනය තමුන්නාන්සේට වෙන වෙලාවක පැහැදිලිව දීර්ඝ නිර්වචනයක් තියෙනවා ඕකත් එක්කලා. ඒක නිසා ඔය තමුන්නාන්සේලා බුරුවට එතුමාව සනස්සන්න ගෝල් පේස් පිට්ටනියට ගෙනල්ලා ලංකාවේ හමුදාව ඉස්සරහා පොඩි කොළ කෑල්ලක් දීලා මාෂල් කියලා එතුමාට ඒක නෙමෙයි තමුන්නාන්සලා ඔය කියනවාද තමුන්නාන්සලා ඔච්චර තමුන්නාන්සලා කියනවා නම් මේක ලොකු වැරද්දක් කියලා අඩුම ගානේ මේ වැරද්ද පෙන්වන්න තමුන්නාන්සලාට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඊට වැඩිය මම කතා කරන්නේ. අනිත් කාරණාව තමයි විශේෂයෙන්ම ධම්මික අද අර අපි අවසන් මේතුව ගරුමන්ත්‍රීතුමා මේ සංවර්ධනය ගැන කතා කරද්දී දැන් මෙතුමාලා කිව්වා පාරවල් හැදුවේ කොමිස් ගහන්න කියලා. මම මහා මාර්ග අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී.
ජනාධිපතිතුමා තමයි මහාමාර්ග ඇමති මේ රටේ. නිර්මල කොතලාවල ඇමතුමා තමයි මහාමාර්ග ව්‍යාපෘති භාර අමාත්‍යවරයා. මම තමයි අධීක්ෂණ මන්ත්‍රී. මගේ දිස්ත්‍රික්කයට විතරක් වම මේ වෙලාවේදී කියන්න ඕන ධම්මික ප්‍රධාන පාරවල් 6ක්. එකක් තමයි අද මේක බලාගෙන ඉන්න පුත්‍රන් දිස්ත්‍රික් ජනතාව දන්නා තෝප්පුව හන්දියේ ඉඳලා දංකොටුව කිරිමැටියාන කොට්ටාමුල්ල නාත්තණ්ඩිය මාර්ගය. ඊළඟට තොඩුවාව මහවැව මාර්ගය. ගිරිඋල්ලේ ඉඳලා දංකොටුවට යන පාර. ඊළඟට මාරවිල ඉඳලා නාත්තණ්ඩිය දක්වා උඩුවද්දාව පාර. ඒ වගේම තමයි බංගදෙණියේ ඉඳලා ආනමඩුවේ ඉඳලා ගල්ගමුවට යන පාර. මේ පාරවල් 6ම අපි යෝජනා කරලා ජනාධිපතිතුමා දැවැන්ත විදියට නිර්මාණය කරලා දුන්නා පුත්තලන් දිස්ත්‍රික් ජනතාවට. පුත්තලන් දිස්ත්‍රික් ජනතාව දන්න සත්ත 5ක කොමිස් ගහලා නැහැ. හොඳයි අපි අවසන් කළ යුතු කර්මන්තිතුමා. අනිත් කාරණාව තමයි දැන් එහෙම කොමිස් ගහුවා නම් ධම්මික අද ස්වර්ණවාහිනියේ දැන් තමුන්නාන්ස දන්න මගේ එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නෑ මේ රූපවාහිනී නාලිකාවල. මට සල්ලි නෑ. මගේ පත්තර ඇඩ්වර්ටයිස්මන්ට් එකක්වත් නෑ. මට සල්ලි නෑ. එකම දේ තමයි තමුන්නාන්සලා අද මේ වැඩසටහන යන නිසා අර පොඩි පටියක් දැම්මා. අර අනිත් තුන් දෙනා දාන්න නිසා මම පොඩි පටියක් දැම්මා. සල්ලි තියනවා නම් මෙවලින් කොමිස් ගහලා එහෙමනම් අපේ හොඳයි බොහොම ස්තුතියි අපි අවසන් කළ යුතු අරුන්දික ප්‍රාන්දු මන්ත්‍රීතුමා. හොඳයි බොහොම ස්තුතියි. දැවැන්ත වැඩක් කළා හොඳයි බොහොම ස්තුතියි අපි ඊළඟ අවස්ථාවේ ඔබතුමාට අදහස් දක්වන්න අවස්ථාව ලබා දෙනවා. උපුල් සාන්ත සන්නස්ගල මැතිතුමනි එතුමන් සඳහන් කළ ඔබතුමා නියෝජනය කරන රත්මලාන ආසනේ ගුණරත්න මැතිතුමා ඝාතනය කරපු හැටි ඔව් මම හිතනවා ඒක තමයි දැන් සාමාන්‍යයෙන් මේ රූපවාහිනී සංවාදවලදී ටිකක් හයියෙන් කතා කරලා සැර දාලා අතපය දාලා ඇත්ත යට කරලා කට ගහලා බොරු කියලා පච කියලා හද්ද බොරු කිව්වහම අතේ පැලවෙන රෝල් දැම්මහම මිනිස් විතරක් කිව්වේ ඇත්ත කියලා. මම නිකන් කාරණා කීපයක් කියන්නම්. ඒ තමයි මම නිශ්ශබ්ද වහන් හිටියේ මොනතරම් බොරු කියනවද කියලා එකක්. දැන් සීවි ගුණරත්න මහත්මයා මැරුණේ ගල්කිස්සේදී නෙවෙයි රත්මලානේදී. හරියට අර ගම කොයිද හැව්වාම අනුරාධපුරයේ කියන බෙහෙම ගල් නෑ බුල් නෑව තිරප්පල එප්පා වලටත් එහා. ඒ නිසා ඒ කාරණා බොරු ඩීටේල් බොරු ඔය කියන්නේ. මම තව එකක් කියන්නම්. නිකන් ඇහුවොත් එහෙම මම ආපහු ප්‍රශ්නයක් විදිහට මම අපහසුතරපත් කරන්නේ නෑ ඔයාව. ඒ තමයි මේ විජේබාහු දුටුගැමුණු රජුරෝ දෙන රටේ එක්සත් සත්කරේ කවද්ද කියලා. උත්තරයක් දෙන්න කැමති නම් මම කැමති උත්තරේ බාර ගන්න. එහෙම එකක් නෑ. රටේ එක්සත් සත්කරේ 6 වෙනි පරාක්‍රම බාහු 18ක් වනිරාජි යට කරලා. එතෙන් තමයි ආර්ය චක්‍රවර්තිව පරාජය කරලා සප්පන් කුමාරයා යවලා නෑ මට තමුන්නාන්ස ඒ රට එක්සත් සත්කරේ. නෑ මම තමුන්නාන්ස බාධා කරන්නේ නෑ බාධා කරන්නේ මම බාධා කරන නොදන් දක්වම අහන් ඉන්න. නෑ පොඩ්ඩක් බාධා කරන්නේ. ඒ නිසා කරුණා කරලා 6 වෙනි පරාක්‍රම බාහු තමයි ධම්මික දෙන්න. 18ක් වනිරාජි යට කරලා. ඒ වගේම අනගාരിക ධර්මපාලතුමා මම බන්දුල සර් කිව්ව කාරණාවක් සර් ඒක අපේ පොඩි සන්නස්කල මැතිතුමා මම අහන ප්‍රශ්නේ පොඩ්ඩක් ඉන්න කතා කරනකම් ඔයා මම දෙකේ පන්තිම උත්තර දෙන්නේ නෑ ඔබ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? නෑ ප්‍රශ්නේ මොකක්ද දන්නවද අහන්නේ? අපි කියන්නේ දුටුගැමුණු රජුගේ මේ රට යුද්ධයකින් බේරගෙන එක්සේ සත්කරේ අත්හදාද නැද්ද කියන එක මේ ඉතිහාසයේ නැද්ද එහෙම? තමුන්නාසේ මම බන්දුල සර් එක්ක කතා කරන්නේ. මොකද මේ අර සර් අපි දෙන්න කතා කරන්න පොඩ්ඩක් ඉන්නකෝ. ඉවසන්නකෝ. ඉගෙන ගන්නකෝ සංවාද කරන්න. තමුන්නාසේට පුළුවන් මේ අහන ප්‍රශ්නේ නෑ මම බාධා කරන්නේ නෑ වාට. අහන ප්‍රශ්නෙට උත්තර මහත් එක්ක දෙන්නකෝ. හමුදාවේ තියලා විනයක් තියාගන්න. අහන ප්‍රශ්නෙට මේක හමුදාවේ තියලා පොඩි විනයක් තියාගන්න. නෑ විනය තමයි අහන්නේ. ඒක තමයි විනයක්. හොඳයි ඔබතුමාගේ ප්‍රශ්නේ යොමු කළා අවසන් නම් එච්චරයි. කරුණා කරලා උත්තර දෙන්න. ඔබතුමාගේ අවස්ථාව දැන් සුළු ප්‍රශ්නයක් අනගාരിക ධර්මපාලතුමාගේ උද්ෘතයක් කිව්වේ. අනගාരിക ධර්මපාලතුමාගේ මට මතක තරමින් උද්ෘතේ හෙන්රි ස්ටිල් ඕඩ්කොට්තුමාගේ සර් මට මතක තරමින්. මම දන්නේ නැහැ. උද්ෘතේ අර ලංකාවෙන් ගිහිල්ලා ඉවර වෙලා ඔව් ඒක ඕල්කොට්තුමාගේයි මට මතකයි. නෑ ඕල්කොට්තුමා නෙවෙයි ධර්මපාල තුමා තමයි කිව්වේ මේ නැවත මං උපදිනකොට දහසක් බුදු වෙච්ච ඉන්දියාවේ මිසක් ලංකාවේ උපදින්න එපා. මොකද මේ එතුමාට ගහපු ගැහිල්ලට මොකද එතුමාට හොරා කියලා මම විශ්වාස කරනවා අපි ඒක නිවැරදි කරගත්තොත් හොඳයි කියලා. ඒකවත් දන්නේ නැහැ. ඒකවත් අපි දෙන්න කතා කරන්නේ ඉන්නකෝ. තමුන්නාසේ ඒකවත් දන්නේ නැහැ. අපි දෙන්න කතා කරනවා. ඉන්නකෝ. අනගාരിക ධර්මපාලතුමා තමයි ඒක කිව්වේ. මම අහපු ප්‍රශ්නෙට තමුන්නාසේ උත්තරේ දුන්නාට මට මේ ප්‍රශ්නේ හොඳයි ඔබතුමාගේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන ඔබතුමාගේ අවස්ථාව. ඊළඟට මේ මහින්ද රාජපක්ෂ මහත්මයා දුන්න යලි නැගිටිමු පොරොන්දු ටික මම කියන්නේ අවුරුදු 10ක් මේ රට මහින්ද රාජපක්ෂ මහත්මයා පාලනය කරා. ඒකෙන් අවුරුදු 5ක්ම 3න් 2 බලයක් තිබුණා. ඒ 3න් 2 යටතේ 162ක් ආසන තිබුණා. ඒ 3න් 2 බලයට. දෙවෙනි වතාවේ ඡන්දෙ ඉල්ලනකොට තමයි යුද්ධේ විකොලාගෙන කාලා. එතකොට 2010 වෙද්දී ඒ යුද්ධෙට කළගුණ සලකන්න ඡන්දෙ දුන්නා. එතන බොහෝ දෙනා යුද්ධෙට
කළගුණ සලකන්න ඡන්දේ දුන්නා. ඊට පස්සේ මහින්ද චින්තන ඉදිරි දැක්ම කියලා අර ඉටු කරන්න බැරි වෙච්ච පොරොන්දු 95ක් දිගුවක් වශයෙන් ඉදිරිපත් කළා. ඒකට කියලා තිබෙන්නේ මහින්ද චින්තන ඉදිරි දැක්ම කියලා. ඒකෙදි කිව්ව කාරණා වලින් 95ක් ඉෂ්ට කරේ නැහැ. ඒ නිසා මා ළඟ තියෙනවා මේ යලි පණ දෙනවා කියන අනාගතයේ සහතිකයක්. මේ තරම් පච ලියවිල්ලක්, මේ තරම් බොරු ලියවිල්ලක්, මේ තරම් මූසල ලියවිල්ලක්, මේ තරම් බොරු තින් ලියවිල්ලක් මම මේ රටේ ඉතිහාසයේ කිසි දවසක ප්‍රතිපත්ති ප්‍රකාශනයක දැකලා නැහැ. මම එකින් එක කියන්නම් මගේ තියෙන වෙලාව ඉවරුනොත් මම ඊළඟ වටේදී කියන්නම්. එකක් තමයි දැන් කියනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී කසාද බැඳින්න එපා දැම්ම පොඩ්ඩක් ඉන්න වැඩි කරලා දෙනවා කියලා ලක්ෂ 2ක්. මේ රටේ ඉන්න බුද්ධිමත් සබුද්ධික සුභාවිත ප්‍රේක්ෂකයෝ දන්නවා ලක්ෂ 2ක් බඳින්න දෙනවා කියලා ඉන්න කියන්නේ මතක ඇති කසාද බඳින ජෝඩු වලට විවාහ සහතිකයට 4000ක් ගත්තා. ඒ විධායක ජනාධිපතිවරයා දැන් മന്ത്രി වෙලා කියනවා ලක්ෂ 2ක් දෙන්නම් කියලා. එදා බඳින්නත් බෑ මුන්ට අනාගතේ බඳින්නත් බෑ. 5000ක් ගත්තා. ඒ කියන්නේ එදා කොල්ලෝ කෙල්ලන්ට බඳින්න දුන්නෙත් නෑ. දැන් බඳින්න දෙන්නෙත් නෑ. දැන් අතනින් අර එහා කෙළවරේ ඉන්න മന്ത്രിතුමා කිව්වා 71 88 කැරලි ඇති උනේ සුපිරි පන්තියක් හින්දා කියලා. මතක තියාගන්න මේ රටේ කොල්ලෝ කෙල්ලන්ට බඳින්න දෙන්නේ නැති වුණාට තමන්ගේ දරුවන්ගේ විවාහ මංගල උත්සවවලට ස්වීඩනෙන් මල් ගෙනෙල්ලා කෝටි සංඛ්‍යාත මල් සංඛ්‍යාවක් මෙහෙට ආනයනය කරලා විවාහ මංගල උත්සවය ගත්තා. නෑ කිව්වොත් මම ඩීටේල් එක කියන්නම්. ආන සුපිරි පන්තියක් හදපු විදිය තමන්ගේ දරුවන්ට ආදරය කරා. රටේ උන්ට ගෙන ගහපියව. ඒ නිසා තරුණයන් සැලකුවේ මිනිස් දුහවිල්ලක් විදිහට. මේකේ තියෙනවා 37 වෙනි පිටුවේ මහපොළ ශිෂ්‍යත්වය 6000ක් කරනවලු. විශ්වවිද්‍යාලේ කොල්ලෝ කෙල්ලෝ අවුරුදු 3ක් එක දිගට පෙරපාල ගියා 500ක් වැඩි කරන්න කියලා. ඒ 162ක් മന്ത്രി ආසන තියෙද්දි විධායක බලය තියෙද්දි තුනෙන් දෙකක් තියෙද්දි රුපියල් 500 දුන්නේ නැහැ. දැන් කියනවා മന്ത്രി වෙලා 6000ක් දෙන්නක. පච ලියවිල්ලක් මේක. විශ්වවිද්‍යාලේ ගුරුවරු ප්ලූටෝගේ මතකයට අවුරුදු 3ක් අධ්‍යාපනයට 106ක් දෙන්න කියලා. අවුරුදු 3ක් එක දිගට ඩිල්ලීම් කරා. මේකේ තියෙනවා රජයේ විශ්වවිද්‍යාල වලට බදව ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 130ක් වැඩි කරලා ඔවුන්ගේ තාක්ෂණික දියුණුව වැඩි කරලා ගුරුවරු විශ්‍රාමයටපත් දෙනවලු. මං අහන්නේ 162ක් තියෙද්දි 106ක් වැඩි කරනොත් ආණ්ඩුවක හිටපු අය දැන් පොරොන්දුවක් දුන්නාම മന്ത്രി වෙලා දැන් 117ක් ඉල්ලනවා. 162ක් තියෙනකොට විධායක බලය තියෙනකොට නොකරපු දේවල් 117කින් කරයි කියලා විශ්වාස කරන්න මේ රටේ මිනිස්සු මැට්ටෝ නෙවෙයි. ඒ නිසා මේ පච ලියවිල්ලේ මේක තනිකර පච ලියවිල්ල. මේක හිතේ තියෙන දේවල් ලියලා තියෙන්නේ. මේකේ අධ්‍යාපනය ගැන කියලා තියෙන බොරු පට්ටපල් මුසාවාද සේරම ලකුණු කරන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ අලුතින් පණ දෙන්න හදන්නේ මොනවටද දන්නවද? ආයෙත් කුඩු ගේන්න, ආයෙත් එතනෝල් ගේන්න, ආයෙත් වංචා කරන්න, ආයෙත් ගෑනු දූෂණය කරන්න, ආයෙත් മന്ത്രിවරුන්ව ඝාතනය කරන්න, යලි පණ දෙන්න. මහින්ද සමග නැගිටිමු. මොකටද? මටනම් බයේ පණ යනවා. ආයෙත් මාධ්‍යවේදීන් මරන්න. ආයෙත් විදේශ වලින් එන කාන්තාවෝ පුච්චලා මරන්න, වෙඩි තියන්න, සුදු වෑන් වලින් ගේන්න. ඒ නිසා ආයෙත් මේ ඒකාධිපති රෙජීමේට, මේ පෞල් පාලනයට, ඒ වටා තිබුණු සංස්කෘතියට, මේ දුර්දාන්ත පාලනයට, මේ ගජමිතුරු ආර්ථිකයට පණ දෙනවා තබා. මතක තියාගන්න අධ්‍යාපනය ගැන කතා කරන මිනිස්සු ජාත්‍යන්තර පාසල් පවත්වගෙන ගියා. අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා ඒව නම් කරන්නේ පුණ්‍ය ආයතන. මාසේ ආදායම කෝටි 30යි. පුණ්‍ය ආයතන. ඒ තරම් වංචනික කපටි මිනිස්සු ගොඩක් ආණ්ඩු කරපු තැනකට මම හිතන්නේ මේ 17 දින මිනිස්සු නැවතත් පණ දෙයි කියලා මේ තරම් පචලියවිල්ලක් ඉදිරිපත් කරපු කාරණාවක. මේකේ තියෙනේවා පච නෙමෙයි කියලා ඔප්පු කරනවා නම් මා එකිනෙක කරුණු පැහැදිලි. මේ කරුණු සියල්ලම තියෙනවා මහින්ද චින්තන ඉදිරි දැක්මේ. මෙතන තියෙනවා මහින්ද චින්තන ඉදිරි දැක්ම. ඒකේ දිගුවක් වශයෙන් මේ පචලියවිල දික් කරනවා. කලින් එකේ තියෙනවා 120ක් වැඩි කරනවා. මේකේ තියෙනවා 30ක්. 20ක් නොකරපු ආණ්ඩුවක් 30ක් වැඩි කරන්නේ නැහනේ. 5000 කොල්ල කෙල්ලන්ගෙන් කසාද විඳින ගත්ත ආණ්ඩුවක් දැන් ලක්ෂ 2ක් දෙන්නේ නැහනේ. 500ක් මහපොළ ශිෂ්‍යත්වයේ නොදුන්න විධායක බලයේ තිබ ආණ්ඩුවක් ඊළඟ පාර ආපහු 6000ක් දෙන්නේ නැහනේ. මං කියන්නේ සංවාද වලට ඇවිල්ලා බොරු කියලා, පච කියලා, ඉතිහාස ගැන කියලා, විජේබාහු ගැන කියලා, දුටිගමුණු කියලා බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා. වචනත් එක්ක සෙල්ලම් කරන කාලේ ඉවර වෙලා මං කියන්නේ තියෙන්නේ. ඒ නිසා ජනවාරි 8 වෙනිදා ගත්ත ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන නිදහස ඒක අපි සලකන්නේ මේ රටේ කරපු දෙවන නිදහස් අරගලය කියලා. ඒ අරගලයෙන් රාජපක්ෂ ආණ්ඩුවට වැඩපිළිවෙලක් තිබ්බලු.
තිබ්බ තමයි වැඩපිළිවෙලක්. මොකද්ද? 2024 දක්වා දීර්ඝ කරගන්න ඒකාධිපති ක්‍රමවේදය අලුතින් පටන් ගන්නදනේ මොනවද? අර ජරාජීර්ණ ජඩ ඩීල් ආර්ථිකේ නැවත පටන් ගන්න. ඒ නිසා මම විශ්වාස කරනවා ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ මිනිස්සු නැවැත්තුවේ 71 88 වාගේ තව අවුරුදු 10කින් වෙන්න තිබ්බ මේ රට ලේ තටාකයක් කරන්න තිබිච්ච තරුණ අරගලයක් තමයි මිනිස්සු නැවැත්තුවේ. ඒ නිසා ජනවාරි 8 මේ රටේ යහපාලනයේ ඡන්දය දුන්න හැම කෙනෙකුටම පින් සිද්ධ වෙනවා. ඒ සියලු දෙනා දෙතුන් ගුණයකින් නැගී සිටලා ඒ රෙජීමය 17 වෙනිදා පරාජය කරන්න ඕනි. ඒ පරාජය කරාම තමයි 130ක් ආසන අරගෙන එක්සත් ජාතික පක්ෂය නැවත වතාවක් මේ රටේ සුඛිත මුදිත ආර්ථිකයක් අධ්‍යාපනයක් ශිෂ්ට රාජ්‍යයක් මේ රටේ ගොඩනගනවා. අවසන් මිනිත්තුව ගරු හොඳයි බොහොම ස්තුතියි සනස්කල මැතිතුමන්. හිතෝතනේ අප රැඳී සිටින්නේ සංග්‍රාමයේ සජීවී දේශපාලන සාකච්ඡා මණ්ඩපයත් සමග පළමු සංවාදාත්මක වටේටයි අපි ප්‍රවේශය ලබා ගත්තේ. ඒ ආකාරයෙන් පක්ෂ විපක්ෂ මතය මේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබෙනා වූ සත්‍ය අසත්‍යභාවය පිළිබඳව ඉතිහාසය පිළිබඳව මේ ප්‍රතිපත්ති ක්‍රියාවට නංවනවා නම් ඉදිරියේදී මේ රට ගමන් කරන්නේ කොයි දිශාවකද? මේ ආදී කාරණා මතු වෙමින් සහ මේවා පිළිබඳව සත්‍ය අසත්‍යභාවය සහ තමන්ගේ තර්ක ඉදිරිපත් කරමින් තිබෙන්නේ සංග්‍රාමය තුළ අප සූදානම් ඊළඟ සංවාදාත්මක වටේදී ඔබ මුණ ගැසෙන්නට පෙරමේ ලබා ගන්නවා. තවත් කෙටි විරාමයක්.